අනාගතේ heart attack හැදෙන්න පුළුවන්ද කියලා බලන ලේ එකක් තියෙනවාද? මෙහෙමයි. ඒ වගේ දෙයක් තියෙනවා. හරිද? හැබැයි ඒක 100%ක් ඇකියුරේට් දෙයක් නෙමෙයි. මම ඔයාලට ඒ ගැනද කියලා දෙන්නම්. මම ડોක්ටර් ලහිරු. දැන් මෙහෙමයි. මම කොලෙස්ටරෝල් වීඩියෝ එකේදී කෙරුවානේ. LDL කොලෙස්ටරෝල් එක අපේ heart attack අංශ භාගයේ නැත්තම් peripheral vascular disease වගේ ඒ වගේ මොනවාද ලෙඩ රෝග හැදෙන්න අපේ ලේනහරවල කොලෙස්ටරෝල් තැම්පත් වෙලා ප්ලාක් තැම්පත් වෙලා හැදෙන ලෙඩ හැදෙන්න බලපානවා කියලා LDL කොලෙස්ටරෝල් එක. ඊට අමතරව අපේ ලයිෆ් ස්ටයිල් එක, අපේ ජීවන රටාව, අපි කන කෑම, අපි ස්මෝක් කරනවද, අපි ව්‍යායාම් කරනවද, අපි ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඒ වගේ දේවල් අපේ ෆැමිලි හිස්ටරි එක, අපේ අම්මලාට තාත්තලාට හෝ අපේ ජාන වලින් කොලෙස්ටරෝල් එහෙම නැත්නම් ඔය heart attack අංශ භාග වගේ දේවල් එනවද? ඔය දේවල් බලපානවද? ඒ කතාව මම කරානේ කලින් වීඩියෝ එකක. අද මම කරන්නේ ඒ දෙකෙන් එකක්වත්, ඒ වගේ එකක්වත් නෙමෙයි. තියෙනවා ලේවල සංඝටකයක් LPA කියලා. ලිපොප්‍රෝටීන් A කියලා. මොකද්ද මේ ලිපොප්‍රෝටීන් A කියන්නේ? මේක තමයි මේක සාමාන්‍යයෙන් අපි ජීවිත කාලේ අපි අවදානමේ ඉන්න අය නම් ජීවිත කාලෙට එක සැරයක් හරි කරගන්න ඕන ලේ එකක් මේක. මේකෙන් අපිට පොඩ්ඩක් අපි ජානමය වශයෙන් අපි heart attack අංශ භාගයේ එන්න අවදානමක් තියනවාද කියන එක කලින් අඳුරගන්න, predict කරන්න, පෙර නිමිත්තක් කියන්න පුළුවන් දෙයක්. හරිද? එතකොට මොකද්ද මේ ලිපොප්‍රෝටීන් A? ලිපොප්‍රෝටීන් A කියන්නේ අපේ LDL ගෙනියන එක කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලේ එක කියන්නේ අපේ ලේ courier service එකක් නම් LDL කියන්නේ පාර්සල් එකක් නම් ලිපොප්‍රෝටීන් A තමයි ඔය LDL එක එහෙම අරන් යන courier bike එක. හරිද? බයික් එක වදින courier එක එනවා. හරිද? එතකොට මේ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට මේ ලිපොප්‍රෝටීන් A කියන එක වැඩි වෙන එක අපිට heart attack අංශ භාග වගේ තත්ත්ව එන chance එක වැඩි කරන්න බලපානවා කෙලින්. හරිද? එතකොට ඕක තමයි ඔය ලේ එක. මේ ලේ එක අපිට චෙක් කරගන්න එක හොඳයි. විශේෂයෙන්ම අපේ ෆැමිලි එකේ අය කලින් heart attack අංශ භාග හැදිලා තියෙනවා නම්, විශේෂයෙන් එයාලට අඩු වයසේදී දේවල් ඇවිල්ලා තියෙනවා නම්, නැත්නම් අපේ ඔය වෙන රිස්ක් ෆැක්ටර්ස් අපේ ජීවන රටාව වෙන්න පුළුවන්, අපේ LDL level එක වෙන්න පුළුවන්. ඔය දේවල් high නම්, LDL high නම් heart attack risk එක වැඩිනේ. ඒත් අපි risk එක වැඩි අය නම්, හොඳද? heart attack කියන risk එක වැඩි නම්, විශේෂයෙන් family history එක වැඩි නම්, ජාන වලින් එන එක වැඩි නම්, අපි මේ ලිපොප්‍රෝටීන් A කියන blood test එක, මේක ගොඩාක් ගණන් test එකක් නෙමෙයි, ඕනම lab එකකින් පොඩි ගානකට කරගන්න පුළුවන් test එකක්. අපි කරගත්ත කියලා වරදක් නැහැ. මේක කරගන්න එකේ වටිනාකම මොකද්ද දන්නවද? මේක කරගන්න එකේ වටිනාකම තමයි දැන් අපි මේක වැඩි නම් අපි දන්නවා අපි ගොඩක් පරිස්සම් වෙනවා. දැනට මේ වෙද්දි වර්තමානයේ අපි පරිස්සම් වෙන විදිහට නෙමෙයි. ඊට වඩා ගොඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ලිපොප්‍රෝටීන් A කියන එක වැඩි නම්. ඔන්න ඔය අදහස අපිට ගන්න පුළුවන්. මොකද chance එකක් තියෙනවා අපිට heart attack අංශ භාග වගේ දේවල් එන්න. මේක එන්නේ කොහොමද? LDL වගේ තමයි ලිපොප්‍රෝටීන් Aත් ලේනහරවල තැම්පත් වෙන්න පුළුවන්. අනික ඒක ප්ලාක් තැම්පත් වෙනවා කියන්නේ. එතකොට අනිත් එක තමයි ඒවත් ඒ කියන්නේ ඔය ප්ලාක් එක කියන එක කැඩිලා යන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒ කැඩෙද්දි අපිට heart attack අංශ භාගන රිස්ක් එක වැඩි වෙනවා. තේරුණාද? එතන ලේකට හැදෙන chance එක වැඩි වෙනවා. එතකොට අන්න ඒකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ප්ලාක් එක ස්ටේබල් නැහැ, කැඩෙන්න පුළුවන්. එතකොට ලේකට එතන හැදෙන්න පුළුවන්. අනිත් එක ක්ලොටින්. ක්ලොටින් කියන්නේ ලේ කැට ගහනවා කියන එක. ඒ ලේ කැට ගහන ගතියත් ලිපොප්‍රෝටීන් A වැඩි වෙද්දි පොඩ්ඩක් වැඩි වෙනවා. හරිද? ඔන්න ඔය මෙකැනිසම් තුනත් එක්ක අපිට heart attack අංශ භාග වැඩි වෙන්න පුළුවන් LPA ලිපොප්‍රෝටීන් A වැඩි නම්. එතකොට ඔයාලා ජීවිත කාලේ එක සැරයක් හරි මේ ටෙස්ට් එක කරගන්න එකෙන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔයාලට heart attack එන්න පුළුවන්. අංශ භාග හැදෙන්න පුළුවන්. chance එකක් තියනවාද කියන්නේ. මේක හරි වටිනවා. ඔයාලගේ අම්මලාට තාත්තලාට කරන්න. හරි. එතකොට ඒක එකක්. දැන් එතකොට අනිත් දේ තමයි ඔයාලා ඕක වැඩි නම් අනිවාර්යෙන් heart attack එනවද? නැහැ. ඕක අඩු නම් ඔයාලට heart attack එන්නේ නැද්ද? නැහැ. එහෙම එකක් නැහැ. එහෙම කියන්න බෑ. මේක predict එකක්. හරිම වටින predict එකක්. හරිම වටින අනාවැකි කියන ලේ ටෙස්ට් එකක්. ඒ මිසක් 100% ඕක වැඩි නම් heart attack එනවා, ඕක අඩු නම් heart attack එන්නේ නැහැ කියන කතාව නෙමෙයි මෙතනදී කියන්නේ. හොඳද? දැන් අපි දන්නවනේ LDL හින්දා heart attack risk එක වැඩි වෙනවා කියලා. හැබැයි සමහර research වල තියෙනවා LDL අඩු වෙලත් ලිපොප්‍රෝටීන් A වැඩි අයගේ heart attack ආවා කියලා. හරිද? එතකොට ඔයාලා හිතන්නකෝ මේක ගොඩක්ම ලොකු හේතුවක් නේ heart attack එන්න. ඒ නිසා ඔයාලා risk factors තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලගේ විශේෂයෙන්ම ඔයාලගේ family එකේ risk factors තියෙනවා නම්, ඔයාලට කලින් අයට heart attack ඇවිල්ලා තියෙනවා නම්, අංශ භාගය ඇවිල්ලා තියෙනවා නම්, මේ test එක ජීවිත කාලේට එක සැරයක් කරගන්න. ඒක හරීම වටිනවා ඔයාලට. Thank you very much.